අපේ කොල්ලොන්ට සාධාරණයක් කරන්නද? පුතේකට අපිත් එක්ක බත් කාපු අපේ කොල්ලෝ ටික. පුතේ කැන්ටි මේ අපිත් එක්ක එකට කෑවේ සර්. නවල්ට කන්න ඕක හිටියේ නෑ සර්. කොට්ටුම ගාවේ ඔළුවට. මේක අපි උපරිම සාධාරණයක්. අපේ මේම කාර්යවත් ජීවිත අනාරක්ෂිත කරන්න බෑ. මේක අපි මේ මිනිස්සු ජීවිතකට ආපහු දෙන්න බෑ. ඒවාගේ දුක තුනී කරන්න මට අමාරුයි. නමුත් මේක අපි ඉන්නවා කියන එක මතක තියාගන්න. කටයුතු කරමු. මේ මරුණේ යන්නද? අපි ඔක්කොම මරුණා. අර නිලධාරියා ඉන්න තමයිද මේ ලොකු වේදනේ බේරුණේද? ගේට්ටුවේ සයිඩ් නිලධාරියා ආරක්ෂා කරලා දෙන්න සර්. අනිවාර්යයෙන්. සර් අපේ මේ නිලධාරී සර් ඉරකාරයෙන් වතුර ඉක්ුවක්වත් බොන්නේ නැහැ සර්. අපි සර් මේ නිලධාරු මැදගත්තේ සර් අපි වෙනම ඒකකයක් විදියට සර්. මේ පිට යන්නේ මොනවද සර්? අපි ජාතික වීරයෙ සර් ඌ නැතුව හිටියා නම් සර් අද උන් 1500 කට එළියට ආවනම් සර් ඉවරයි. මුළු නිලධාරී තරක් නෙමෙයි ජනතාවත් ඉවරයි සර්. ඒ නිලධාරියව බේරලා දෙන්න සර්. සර් මේ සර්ලා කිව්වොත් අපි ඕන දෙයකට වෙඩි තියන්නේ සර්. අහන්න සර් අපි දාලා දිවට වෙඩි තියන්නේ. අර රයිට් එකේ කොහමද සර් අපි වතුර බීලා තමයි වතුරෙන් තමයි දවස් 3ක් හිටියේ සර් රයිට් ෂීල්ඩ් එක අල්ලගෙන. මගේ තොල මේ ඇහි බැම තුවාල වෙලා සර්. සර් බැඳලා ඉල්ලන්නේ මං ඒ සර්. නිලධාරියා වතරන ගන්න එපා සර්. ඒ නිලධාරියා නිසා තමයි සර් ජනතාව එතන හිටපු තේරම් බේරුනේ. මෙබන් පහ අරගෙන ලෑලි දොර කඩාගෙන ආවා සර්. අපි අවුරුදු 12 මගේ සේවා කාලේ සර්. විමර්ශන යනවා. දරුවන්ලා චේතනා වෙන්නේ මේ සර්. සර් අනිත් එක සර් ඉස්සරහටවත් මේ ඇක්ෂන් ප්ලෑන් එකක් අපිට දීලා අපිට විශේෂ පුහුණුවක් දීලා ඒක සාකච්ඡා කළා. අපි ඕන දෙයකට ඉන්නවා සර්. ඕන දෙයකට එනවා සර්. හදිසි අවස්ථාවක අපිට කරන්න ඕනේ ඇක්ෂන් එක අපිට දෙන්න සර්. ඔව් සර්. අවශ්‍ය වෙනකොට මේක ඉක්මනින් දෙන්න සර්. අපි මොකද්ද කරන්න ඕනේ කියලා අපිට දෙන්න. මා පොඩක් නියපොත්තෙන් කඩන්න තිබු දේ සර් මේක. අපිට ඕඩර්ස් එක දුන්නා නම් නවත්තන්න කියලා හිරකාරයෝ මිනිස්සුયો අතර තිරසන්නු ඉන්නවා සර්. හැමදේම තිරසන්නු නෙමෙයි සර්. අපේ මිනිස්සුયો ඉන්නවා. ටරට් වල හිටියේ සර්. අපි වෙඩි තියුවේ නැහැ සර්. අපි ඇහුව වෙඩි තියන්න කියලා. නැවතෙන්න මම නම් දෙන්න. අතුදාසන ට්‍රේනින් ප්‍රෝටෝකෝල් අලුතෙන් හිතන්න වෙනවා. නිලධාරීන් ආරක්ෂාව අලුතෙන් හිතන්න වෙනවා. ඒ නිසා ඒ දේ වෙනවා. මාස ගණන් අවුරුදු ගණන් යන්නේ නැහැ කියලා විස්තර කරනවා.